වෙනවා. හොඳ චූන් එකක් දාන්නයි කියනවා. කට්ටිය වට වෙලා බලාගෙන ඉන්නවා. වට වෙලා බලා ඉන්නවා බල්ටි ගහන්න බලන් ඉන්නේ. විසිල් ගහන්න බලන් ඉන්නේ. ආනන්ද හොට්ටලේ අනේ හලෝ. ආනන්ද හොට්ටලේ අම්මා අපදියා හීතලේ පස්සගත්තේ කාමරේ මෙන්න මුරිය දාගෙන කේතලේ අම්මේ පුතේ එවනේ බුදු අම්මේ අපේ ඔයයිට හරි චූන් යන්නේ අපේ දන්නවයි ඉතින් මා හොඳ චූන් කරනවා රත්තරන් අයියේ රත්තරන් මල්ලියේ එහෙම නෙමේ එහෙනම් කොමේ අපේ පුතේ අතන මම එද්දි කොතන මෙතන එද්දි අතන එද්දි දෙන්නෙක් ගහ ගන්නවා දෙන්නේ ගහගන්නේ කොල්ල දෙන්නේද කෙල්ල දෙන්නේද අපේ පුතේ කොල්ල දෙන්නෙක් වගේ අදගත්ත කෙල්ල දෙන්නෙක් කොල්ල දෙන්නෙක් වගේ අදගත්ත කෙල්ල දෙන්නෙක් ගහගන්නේ අර මක්කටේ ගහගන්නේ අනේ පුතේ මටත් තේරුන්නේ නැහැ මෙච්චර දිදි මොකද පුතේ ගහගන්නේ කියලා ඒකනේ අප්පා අපේ පුතේ බෙදා ගන්න බැරුවයි කියනවා අනේ බෙදා ගන්න බැරුව කාවද ඒක තමයි කියනවා ඒකනේ පුතේ ඇහෙන් පෙන්නන්න පුළුවන් නේ අපේ කනෙන් පෙන්නන්න පුළුවන් කනෙන් පෙන්නන්න පුළුවන් ඒක කන නැතයි කියනවා ඒකනේ අපේ පුතේ ළඟට එද්දි දුරට යනවා ඒකනේ අනේ ලැජ්ජාව අපේ පුතේ කාන්දන් වගේ බලන්නකෝ අපේ එහෙමනේ රත්තරන් අයියේ එහෙනම් මම පොඩ්ඩක් ළඟට ගිහින් චූන් කරලා එන්න ළඟට ගිහිලා චූන් කරලා ගන්න වෙනවා ඔහෙත් දන්නවා හොඳ චූන් කරන්න නේ ඔහෙත් හොඳ චූන් කරේ කියනවා ඒ වගේ යන්නේ බාවෙ අපේ පුතේ වෙන්නේ කොණ්ඩේ දැන් චූන් එකේ දැන් හොඳ චූන් එකේ ඉන්නේ හොඳ චූන් එකේ ඉන්නවා කියනවා නේ ලලලයි ලලලිලයි ලලලිලයි ලකලලිලයි ලලලයි ලලලිලයි ලලලිලයි කාමලා තාර බැටියා තාතාගේ නාරිලා බැටියා තාර බැටියා තාතාගේ නාරිලා බැටියා තාර බැටියා තාතාගේ නාදුරු බැටියා තාර බැටියා තාතාගේ නාවදුරු බැටියා තාර බැටියා තාතාගේ නාගි මුලා බැටියා අපේ පුතේ දැන් තමයි හුදුම් පොට් එකට ආවේ. දැන් පොට් එකට පොට්ටු. ඔහේ දන්නේ පුතේ. මොකද අපේ මම මෙතෙන්ට එද්දි. දෙන්න පොර කනවා. දෙන්න පොර කන්නේ. අපේ පුතේ දෙන්නම පොර කනවා. අර ඒ පොට්ට පොර ගන්නකොට මේ දෙන්න මෙතන පොර කනවේ. ඇයි ඔහේ දන්නේ නැතයි ඇයි කිය. මොකටද අපේ පොර කන්නේ? ඇයි පුතේ මේ මාව බෙදා ගන්න. ඉනිමත් ගහන්නේ යකාව බෙදා ගන්න බෑ. අපේ පුතේ යකෙක් උනම් මොකයි කියනවා. යකා උනම් මොකයි කියනවා. එහෙම නෙවෙයි. අපේ රත්තරන් දරුව දෙන්නට අවුරුදු කුමාරයාවයි කියලා හිතිලා තියෙනවා. අනේ දෙයියනේ. අපේ උතේ මෙතන ලස්සන කොල්ලෙක් නිසා ආයේ මොකයි අවුරුදු කුමාරයා. එහෙමනේ රත්තරන් අයියේ. එහෙනම් මටත් අද ඉතින් අවුරුදු කුමාරියක් තෝරගන්න වෙනවා. එහෙමනම් අන්න ඒ කාරණාව නම් හොඳම කාරණාව. අන්න හොඳයි කියනවා. ඒක තමයි හරිම වැඩි. හරිම වැඩි. ඔහෙ මට උදව්වක් දෙන්නයි තෝරගන්න. අනිවාර්යෙන් දෙන එකක් දෙනවා. අනිවාර්යෙන් උදව්වක් දෙනවා. ආයි විනිශ්චය මණ්ඩලය හැටියට හරිම ආකාරයේ උදව්වක් දෙනවා. අපේ උදේ උත්සලම සප් එක දෙන්න ඕනේ නේද? දෙන එකක් දෙනවා. උත්සලම දෙන්නයි කියනවා. අනිවාර්යෙන්. වැඩේ හරි. යකාට තොණ්ඩුව වැටුනේ. අපේ පුතේ පෝරකනේ පෝරුවට නංගන්නයි. පෝරුවට නංගන්න. එහෙමනේ ලස්සන කයියක් මතක් වුණයි කියනවා. අනේ අම්මේ යකාට කවිත් මතක් වෙනවනේ. සුකුමල්ලියේ සුරතලියේ සුකුමල්ලියේ සුරතලියේ සුරතලියේ අපේ උදේ නේ අපේ කට වහගන්නයි කියනවා බ්‍රේක් නැති මැසේජ් එකක්. යන්නේ අම්මේ අපේ පුතේ බඩෙන් නවතින. බඩෙන් නවතින. එනෝනේ
මේ රත්තරන් අයියේ. එහෙනම් අපේ හැමෝගෙම සපෝට් එකක් ආතන කරනවා. දෙන්න ඕනේ ඔය හොඳ වඩාගෙන සපෝට් ඉන්න එකක්. වඩාගෙන ඉන්න දරුවෙන් මුලා අපිට ගහන්න ඕන. බබා උඩ දැම්ම අප්පුඩියක් ගහවන්නකට. පුතේ වඩා ගන්න බැරි ඇයි කියන්නේ? පස්සේ බැරි. ඔන්න හිතේ පුතේ හොද චූන් එකක් දෙනවා. ලයි 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 අල්ලලි ලයි ලාගලි ලයි ලකලි ලයි 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 අලලි ලයි හායි 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 Dia tak sagena tu bidatia. Ada tak sagena usadi katia. Ratran aye. Ape putih එහෙම නෙමෙයි. අපි මේ විහිළු කාලු කරානේ නේ. මේ අද වගේ මොහොතක මේ මොහොතේ ඇවිල්ලා මේ මොහොතේ ඇවිල්ලා නේ. මේ විහිළු කාලු කරා කිව්වා. විහිළු කාලු කරා කිව්වද නේද? මේ සුබ මොහොත සුබ අවස්ථාවක්. සුබ අවස්ථාවක් කියනවා. මේක නිසාවෙන් මම පොඩි බඩුවක් දෙනවා කියනවා. බඩුවක් දිනාවේ. මෙන්න තියෙනවා පුතේ මගේ බඩුව. කල් වැඩි එළියට ගන්න නම් නේද? කල් වැඩි කියනවා. එහෙම හැන්දෑවට ඔව් එළියට එන්නේ. ඔය දන්නා මේ මගේ මොකද්ද කියලා. මට අම්පා ඔය වණන්නේ. අපේ මේ මගේ හෙළුව. අට්ටිය හූ කියලා වටෙන්ගෙන හෙළුව පෙන්නන. හෙළුව වෙන්නත් එපයි කියනවා. හෙළුව වණන්න එපා මෙතන. එහෙනම් එහෙම නෙමෙයි යෝදයෝ. එහෙනම් කියනවා. ඔය මේ සලුව. සලුවයි කියනවා. මේ පත්තිනි මෑණියන්ගේ නොයිදු සලුවගෙන අපේ ආවයි පුතේ කියනවා. වත්නි හාමුදුරන්ගේ නොදී සලුවගෙන ආවයි කියනවා. මధుරා පුරේ ඉන්න ආවයි කියනවා. අපේ වතුර සිතා ආවයි කියනවා. මధుරාත්තේ පඳුරු ගානේ තමයි යන්න ආසාව. එහෙම නෙමෙයි. මේ මధుරාසියේ ඉඳන් ආව අපේ පුතේ කියනවා. මధుරාසියේ ඉඳලා පත්තිනි හාමුදුරන් ආසියේ නොදී සලුවගෙන ආවයි කියනවා. මොකටද අප්පා ඔක වන්න අපේ ආවේ? පුතේ අද විශේෂ වැඩසටහනක් කරනවා නේ විරට ඩාන්සිං ඇකඩමියේ. එහෙමයි. අපිට ඉතින් ආරාධනාවක් ලැබුණා අපිට ආවා. ආරාධනාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ඉන්නා වූ ධර්මතාව ටික නේද? එහෙනම් පත්තිනි හාමුදුරන් ආසියේගේ ආශිර්වාදේ ලැබිලා. ඊට ආරක්ෂාව ලැබිලා නේද? ලැබිලා. 89ක් රෝග 99ක් කියත් දේශික කටුවන්තරවල් කල්මාලක් කරනවා නේද? සියලු දෝෂාත්ම කාර්යයන් දුර වෙන්න කියලා නේද? 89ක් රෝග. 89ක් රෝග. නමනුව ව්‍යාධි දෙවියන් කටුවන්තරවල් දුර හරින්න කියලා. කියලා මේ දරුවන් දරුවන්ට වඩා සිත සාන්තිය කරලා යන්න වෙලා හරියයි මේ කියන්නේ. දරුවන්ට මේ දරුවන්ගේ ගුරුතුමාන්ට අපේ පුතේ කොයියු? ඈ කොයි? ඕක තමයි හොයාගන්න ඕනේ. අපේ හොයාගන්න ඕනේ. මේ ඔක්කොම අවුල කරකරන්න මේ වැඩේ ඉවත් කරන්න. ඈ කොයි? ළමයි ඇවිල්ලා බදාගනි හෝ අපේ ගන්න පුතේ එපා. කොයි? ඈ කොයි? අර උන්ට මහත ලස්සන කොල්ල නේද? එහෙම නෙමෙයි. එහෙම නේ රත්තරන් අයියේ. මේ දුවා දරුවන්ටයි මේ දුව දරුවන්ටයි. ශිල්ප දෙන ගුරුවරුන්ටයි ජීවිතේ ගුරුවරුන්ලා මේ දෙමෝපියන්ටයි. දෙමාපියෝ නෑදෑ හිත මිත්‍රාදී අසල්වාදී ගම්වාදී රටවාදී ලෝකවාදී සියලු දෙනාටම සියලු දෙනාට සිත සාන්තියක් කරන්නයි කියලා වඳුරු කියනවා. වසංගත රෝග දෝෂ කලක්කඩ මුතු පුතු වී සුරන්නට මන දෙසුවේනා. කලදෙවියෝ ආසනන රාත්‍රමයි මෙකුලේ සාදපවතින මුද සාදනේ අනුවදීනා. අපේ රත්තරන් අයියේ මේ ඉන්නකේ ෆොටෝ එකකුත් ගහලා දෙනවා කියන්නේ. ෆොටෝ යපයි නේද?